ඔන්න ගයිස් අපි ආවා ඇඳුම් ගන්න බාපා බලන්න ගියා බාපා බැලුවා ඊට පස්සේ අපි ආවා ඇඳුම් ගන්න හෙට අපි ට්‍රිප් එකක් යනවා හෙට බ්ලොග් එකේදී කියන්නම් කොහෙද ගියේ කියලා නේ නේද හෙට බ්ලොග් එකේදී කියන්නම් කොහෙද ගියේ කියලා නේ ඊට පස්සේ අපි ආවා කූල් ප්ලැනට් එකට අපිට හරියට ඇඳුමක් තිබ්බේ නැහැ මට නම් ඇඳුම් ටිකක් ගත්තා මුතුට හරියට ඇඳුම් ටිකක් තිබ්බේ නැහැ අපි ඒ නිසා මෙතනට ආවා බලමු තියනවද කියලා ගයිස් අපිට වවුචර්ස් 15ක් විතර හම්බුණා රුපියල් 500යි එතකොට රුපියල් 7000ක විතර 8000ක විතර වවුචර්ස් මම හිතන්නේ බලමු මොනවද ගන්න පුළුවන් කියලා බිල වැඩි කාගෙද බිල වැඩි කියලා බලන්න ඕනේ ෂූ දෙකක් ගන්න තියෙනවා අපිට වවුචර්ස් 15ක් හම්බුණා. ඔව්. ඒ කියන්නේ අපි මේ පර්චේස් කරපු විදිහත් එක්ක. දැන් අපි මේ ගොඩක් රෑ වෙලා නේද ඉතා. ඔව් ওই නම් 10ට වගේ වෙලා කූල් ප්ලැනට් එක වහන්න ඔන්න මෙන්න. අපි තමයි අන්තිමට වගේ. ඔව්. කොහොමද මේ වවුචර්ස් ගන්නෙ? මං හිතන්නේ ඉයර් එන්ඩ් එකට යාළුවගේ සේල් එක නිසා මෙහෙම වවුචර්ස් දෙන්නේ. කැල්කියුලේෂන් එකදී කියන අපි ගන්න බිලත් එක්ක මෙච්චර වවුචර්ස් ප්‍රමාණයක් යාළුවා දෙනවා කියලා. එතකොට අපිට 15ක් ලැබුණා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වෙනමම තියෙනවා. එතනින් තමයි අපි අඳුම් ගන්න ඕනේ ඒකට අදාළව නේද? පාකින් එකට යන තැනට ටිකක් උඩින් අපි මේ ඉන්නේ මොන අවුට්ලට් එකේද? නුගේකොට. නුගේකොට නේද? ඔව් නුගේකොට නම් අර පාකින් එකට යන තැන පහළ එළිය නෙවෙයි ඇතුලේ ලොකු ප්‍රමාණයක් තිබුණා සේල් ලයිටෝ. හැබැයි හොඳ තත්ත්වයේ තිබුණා කොහොමද නේද? අපි තෝරලා බලන්න බෑග්ස් එහෙම ඉස්සර හම්බෑග් කලෙක්ෂන් එකක් තිබුණා. ඊට පස්සේ තව ඇඳුම් තිබුණා පුංචි ළමයි ඇඳුම් තිබුණා. පෝට් එක ගන්න පේන්නේ වගේ එකක්. ඔව්. අද දවස් ඉවරයි මාත් ඉවරයි. මාව ඉවර කරා යාළුවේ. එතනින්ද යන්නේ? හරි හා පැත්තෙන් යන්නේ. මේ තියෙන්නේ ඉතින් ওই වවුචර්ස් ටිකත් එක්ක අපි අතු පර්චේස් කරපු ප්‍රමාණය ඔය ඔක්කොම අපි කලින් බිල් කරලා දෙවෙනි පාර තමයි ওই බඩු ටික තෝරගෙන ආයෙත් කවුන්ට් එක ගාවට ආවේ මේ වවුචර්ස් වලින් ගත්ත බඩු ටික බිල් කරලා මෙන්න අපිට ෆ්‍රී හම්බුණු කූල් ප්ලැනට් එක ගානේ බඩු ටික රුපියල් 6000ක බඩු හම්බුණා ෆ්‍රී ඉතින් කියලා දැන් අවුට්ලට් එක වහන්න ඔන්න මෙන්න මේ කට්ටිය මම හිතන්නේ ඊළඟ දවසට රෙඩි වෙනවා පොඩ්ඩක් සද්ද වැඩි මෙතන මේ තියෙන්නේ අපි ෆ්‍රී ගත්ත බඩු ටික ඉතින් ෆ්‍රී ගත්ත 6000 ගානක් කියන්නේ ඩිස්කවුන්ට් රටල ගාන. ඔව් අපිට වවුචර්ස් දුන්නා. එතකොට ඒ වවුචර්ස් දුන්න බඩු තෝරගන්න තැනක් තියෙනවා. ඒ තැනත් එතනත් ගහලා තියෙනවා 100ට ගානක් ඩිස්කවුන්ට්. අන්න හරි. එහෙම ඩිස්කවුන්ට් එක නැතුව ටෝටල් amount එක යටින් ඒගොල්ලෝ දාලා තිබුණා මෙච්චර ඩිස්කවුන්ට් එක ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. මේකේ ටෝටල් amount එක කියලා ඒක තිබුණා 15000 ගානක් නේද? ඔක්කොටම එහෙම ඒක තමයි 6000 ගානට අපිට ලැබුණේ. නමුත් ඒක ලැබුණේ වවුචර් එකේ. ඒගොල්ලන්ගේ වවුචර්ස් වලින්. එහෙම බැලුවම මේ ඔක්කොම සාමාන්‍ය රුපියල් 15000ක විතර බඩු. වටිනාකමක් තියෙන බඩු තමයි අපිට ලැබුණේ නේද? ඔව් ඉතින් රුපියල් 15000ක් කියන්නේ ඇත්තටම ලොකු ගාණක් නේද? ඒකනේ. හැබැයි ලස්සන ඇඳුම් තේරුණා මේ අපි තෝරගත්ත හොඳ ඇඳුම්. බෑග් එක එහෙම මම හරි වාසයි ඒකට. ඔව් අපි මේ අපේ අක්කගේ මම කැමති විදිහ හෑන්ඩ් බෑග් තිබුණා. අපිට ඩැමේජ් වෙලාවත් මොකද තිබුණේ. ඔය මගේ ෂර්ට් එකක් ඕක. මම පොඩි ටුවර් එකක් යන ලෑස්තිලා ඉන්නේ. ඒකට ගත්තු ඇඳුමක් නේ පොඩි ජර්සි එකක් ගත්තා. කලින් පෙන්නපු ඇඳුම් දෙක බබාලා දෙන්නට එක වගේ ඇඳුම් දෙකක් ගත්තා අක්කගේ බබාලාට. ඉතින් මොනවද මේ අවුස්සන්නේ අපි කව බලන්න. මොනවද ගත්තේ කියලා. ඉතින් මගේ ස්ලිපර් දෙකක් නේ. ඒක මට අපි හෑන්ඩ් බෑග් ලස්සන බෑග් එකක්. ඒකටම තිබුණා. ඒකත් හරි ලස්සනයි. මේකයි මම කොළ පාට එකක් ගත්තනේ. ඒක මට. මට දින් බෙයිද? ඒක ඔයාගේ. ඕක වගේ. ඒක තමයි නේද? මම තව ඉයරින්ග්ස් ගත්තද කොහෙද? ඉයරින්ග්ස් ගත්තා ඔයා. ඔව් අපි.
ඔව්. අපි මේ බ්ලොග් එක කරලා බ්ලොග් එක කරන්න එඩිට් කරන්න පරක්කට මේක කරලා ටිකක් දවස්නේ. ඒ නිසා දැන් මතකයි. මට පාතු දෙකක් ගත්තා. ඉයර් එන්ඩ් එකේ සේල් එක තාමත් තියෙන නිසා තමයි අපි ඔයගලන්ට දැනගන්න කූල් ප්ලෑන්ස් යන්න වීඩියෝ එක දාන්නේ නේද? ඔව් බලන්න ගිහිල්ලා chance එකක් ගන්න. කියලා මේ එකේ කොට. එහෙනම් යාළුවනේ අපිට හම්බෙන ඔෆර්ස් ගැන අපි ඉස්සරහටත් ඔයගලන්ට කියන්නම්. ඔයාලට ඔෆර්ස් හම්බුනොත් අපිට කියන්න. එතකොට හැමෝටම ෂෙයා කරගෙන හැමෝටම ඔෆර් එක ගන්න පුළුවන් නේ. ඔව් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. බයි බයි.